මල්ලි මේ මම හම්බෙන්න හිටි මං තනියෙන් බා. අම්බෝ තනියම හම්බ වෙනවා කියන්නේ දඩයක් දාන්න ඉන්නේ. මගුලක් කතා කරන දඩයක් මගුලක් නෙමෙයි. මේ බොට බොලයි ගෙට හැපැත්තේ හරි ඉදම ගිය හදන්න ඉදම අර කොල්ලා. හදනවනේ. හදනවා නෑ කියලා හරි හරියට මගේ නෝන්ඩියට අහනවා හැදෙන් නැක් ගන්න හදනවා. නෑ ඉතින් ඒක පේනවනේ ඉතින් අයිත් තාන්න. වෙනවා කියන්නේ මේ ඉදම ගියක් හදනවා එකපාරට කොහෙන්ද හැපැට කුරුළු සල්ලි බා. මාර බඩු ඔක්කොයි සම්සේ මාර ප්‍රශ්න ගේන්නේ. අපි දන්නවද මේ මිනිස්සුන්ට කොහෙන්ද සල්ලි කියලා? මේක මේ මොකක් හරි ලොකු ජාවාරමක් කරනවා වගේ හොඳේ. මම මේ ඔබට මේ හිතුවක්කමල කියන්නේ. යකෝ බොලා ඉදමේ හරි මොනවා හරි හංගලා දුන්නොත් බොලාට මාට්ටේ පොඩ කල්පනාවෙන් හිටපන් හොඳේ. හරි ඒවලට තමයි නීතිය තියෙන්නේ. ඕවා නීතියෙන් බලාගන්න. උලක් කතා කරනවා නීතියක් මේ. ඒකනේ මේ යකෝ උඹලා යකෝ බොලාගේ හදලා කාලේ ඕක බොලාට කරේ කෙනහිරි කම්මයි. දන්නවද? හවුද ඔය නොකරේ. සම්සේ කොහොමද දන්නේ මේ අපිට කෙනෙහිලිකම් කරා කියලා? කොහොමද දන්නේ කියලා අහන්නේ. යකෝ බලාගේ අර දෙමිති කටිය බාල තුනනේ බලාගේ හදන කාලේ පාරයිනේ. ඔව් ඉතින් අපිට පාරයිනේ බාන්න තිබ්බේ පාරේ වාලා තිබ්බේ. පාරේ වාලා තිබ්බේ ඔක්කොම කුඩු කරේ කවුද? ඔය කුඩු කරේ කවුද? ඈ. අයි කුඩු කරේ සම්පූර්ණ කරේ උදේට කියලා කල් 10 15 කුඩු කරලා දුන්නේ. සම්සේ කොහොමද? සම්සේ කොහොමද දන්නේ කියලා මගේ දෙවිලනේ මං ගියේ. උදේ පාන්දර. ඉතින් සම්සේ ඕක මට ඒ දවස්වල කියන්න තිබ්බනේ ඔය. ඒ දවස්වල කියන්නේ කොහොමද? උඹලා රණ්ඩු කරා කියලා මං කැමති නැහැ මං කියන්නේ රණ්ඩු වෙනවද? මම ඒකම කිව්වේ නැත්තේ. මම මොකටද මං කියන්නේ? රණ්ඩු වෙන පව. දැන් කරා කියන්නේ මොකටද? දැන් කරා කියන්නේ මං හිතුවා මම මට කෙලී කියලා උක. අර රජෙන්දෙන් දීමනාත් උනේ. ඒකට මූ කියලා ග්‍රාම සේවකර කියලානේ බං. මේ මට මොකටද රජෙන් දීමනාත් දෙන්නේ? මට ත්‍රිවිල් තියෙන මරවා තියෙන මේවා තියෙන කියලා මූ කියලා. ඒකක් කපලානේ බං. මගේ දීමනාව. දැන් බලු වැඩක් නේ මං කළා දෙන්නේ. තම්සෙට බලු වැඩේ කරපින්ද දැන් මේ මට ඇවිල්ලා කිව්වා තකාණිය නැත්තම් මේ තම්සෙට බලු වැඩේ කරේ නැත්තම් අද වෙනකම් මට කියන්නේ නැහැ නේ ඕකනේ. අය මේකනේ මගේ දැන් මේ මං කැමති නැහැ මං රණ්ඩු කරනවට. මේකනේ. දැන් කිව්වේ මොකටද දැන් රණ්ඩු කරයි කියලා රණ්ඩු කරන්නේ නැතුව ඉන්නනේ. රණ්ඩු කරන්නේ. රණ්ඩු කරන්නේ මේකෙන් වැඩක් නැහැ. මේක හපන්කෝ. දැන් උඹලාට ඔය ගිය හදන්න උඹ කැමතිව ගිය හදනවට. දැන් අපිට අවුලන්නේ අපේ ඉඩ මිනිමිනි ගිය හදන්න. යා උඹලා ගිරෙන්නේ වුණාට යකෝ මේ මොනා හරි කරලා මචං පොලිසිය හරි කියලා කෝ කියපන්. නවත්තපන් ඔය හදන එක. ඒ මොකටද අපි නවත්තන්නේ? ඒ මොකටද නවත්තන්නේ ඒක උඹලා යකෝ මම ඔය කියන්නේ දන්නේ නැහැ ඔය කරන්න ඕනේ. නැත්තම් මම උඹලා කියන්නේ නැහැ ඔය නවත්තහන් කියන්නේ. හරිද? ඔය නීති රාජකාරී කියන්නේ මම දන්නේ නැහැ නෝ බෑ. ඉතින් ඔයා දන්නේ නැත්නම් පොලිසියට ගිහිල්ලා ඒතකොට පොලිසියෙන් කියයි නීතිය මෙන්න මෙහෙමයි වෙන්න ඕන. ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයා කියන්නේ. ඔයාගේ මාර හිතවත්කම. ඔයා මේ අපි ගෙවල් හදනකම්ම ගල් කුඩු කරන ඒ සද්ද නැතුව ඉඳලා ඔයාගේ අර මොකද්ද දීමනාවක් කැපුවෙන් පස්සේ ඇවිල්ලා මේ මාව අවුස්සලා නිකන් අරුන්ගේ ගේ හදන එක නවත්තන්න ඕනේ. යටින් ගහන්න හදන්නේ නේ. ගේ යටින් ගින්දර ගෙනියලා Taman අත පුච්ච ගන්න නැතුව අපිව ධම්මලා බිල්ලට ඔයාට මේ මාව ගොනෙක් වගේ පේනත් ගොනෙක්. ඔයා මේ ජක් කියන පළියට ඔයා මේ හැමතැනම මට ආරංචි එක එක්කෙනාව කොටව ගියා කියලා. මම මේ ඔයාගේ මේ ජක් ගාන පළියට ගිහලා එක එකාට අනින ගොනෙක් නෙමෙයි. හරිද? ඔයා මේ අර පවුල් වල ප්‍රශ්න කියලා එක එකාව කොටවලා තියෙනවා. ඔය වගේ කට්ටියයි මේ හන්දි වල ඔෆිස් වල හැමතැනම ඉන්නවා. මේක මගේ තියෙන මනුස්සකම මම උඹට කිව්වේ. මනුස්සකම මනම් කියන්න තිබ්බා. ඔයාගේ වාහනේම ඇවිල්ලා ගල් කුඩු කරලා ගියායින් පස්සේ ඔයාගේ මොන මනුස්සකමක්ද දන්නේ? ඔයාට මේ මොකද්ද දීමනාවක් අපපින්ද ඔයා ඇවිල්ලා මේ මාව අවුස්සන්න හදනවා. ඕගොල්ලෝ මේ දාන හැම වලට ගිලින්න අපි ලෑස්ති නෑ. හරිද? එහෙම හරක් ඇති. ඒ හරකේ කාලේගෙන කුලප්පු කරා. හරිද?